Good morning. Hi bang, gimana kelare? Hi bang. සුබ දවසක් කියනවා ආදරණීය දරුවනේ. ඔගොල්ලෝ සියලු දෙනාම මම ඊ타මත්ම ආදරයෙන් පිළිගන්නවා. පුංචි කෙටි දැනුම් දීමකට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. මම හිතන්නේ ලංකාවේ සිව් දෙසෙන් ඊටමත් දුර බැහැර ගෙවාගෙන අද දවසේ ඇවිල්ලා ඉන්නවා. මම දන්නවා එහෙම කැපකිරීමක් කරලා අපි මෙතෙන්ට එකතු වෙලා ඉන්නේ අපේ ජීවිතේ ගොඩාක් හීන වෙනුවෙන්. ඉතින් ඒ හීන අපි කොහොමද යථාර්ථයක් කරගන්නේ කියන එක අද දවසේදී මම ඕගොල්ලොත් එක්ක බෙදා හදා ගන්නවා. දේශනයක් නෙවෙයි මේක. හොඳට මතක තියාගන්න. අද අපේ හමුවක් අපිට ගොඩක් දේවල් කතා කරන්න ඇති. ඔය හිතවල ගොඩක් දේවල් මට කියන්න ඇති නේද? අපි මේ දේවල් කතා කරගෙන අපි වෙනුවෙන් පුංචි අරමුණක් සැලසුමක් පුංචි ප්ලෑන් එකක් හරි ගැස්සගමු. මම ඉතින් හැමදාම කතා කියන නිසා කතාවකින්ම පටන් ගන්නම්. මෙතෙන්ට වෙලා නම් මේ කතා කියන්නේ මට මේක හුරු නෑ. චුට්ටක් එහාට ගිහිල්ලා වැඩේ පටන් ගන්නවා. දැන්ට මේ කට්ටිය එනකන් චුට්ටක් මෙතෙන්ටලා කතාවක් කියන්නම්. එක සෙන් ගුරුවරයෙක් ඉන්නවා ජපානයේ. මේ සෙන් ගුරුවරයාට ඌමනා වෙනවා ලස්සන ලයිට් එකක් කණුවක හරි මැද එල්ලන්න. හැබැයි මේ සෙන් ගුරුවරයාට මේක එල්ලන්න බෑ. හේතුව උසයි. ඉතින් මේක ඉනිමකක් තියලා කවුරු හරි කෙනෙක් මේ වැඩේ කරන්න ඕන. ඊට පස්සේ සෙන් ගුරුවරයා ඒ පැත්තේ ඉන්න හොඳ බාසුන්‍යහ කෙනෙක් අඬ ගහගෙන ඇවිල්ලා එයාට එන්න කියලා මේ වැඩේ බාර දුන්නා එයාට. ඊට පස්සේ දැන් මේ බාසුන්‍යහ ඉනිමග්ගක නැගලා ටිකක් ලොකු කණුවක්නේ. මේ ලාම්පුව අරගෙන ලාම්පුව එල්ලන්න ඇණයක් ගහන්න ඕනනේ. දැන් මේ ඇණේ ගහන්න ඕන මේ කණුවේ හරි මැද. දැන් අර ඇණේ තිය මෙතනද කියලා අහනවා. නෑ නෑ ඔතන නෙමෙයි තව චුට්ටක් මෙහා. මෙතනද කියලා අහනවා. නෑ ඔතන නෙමෙයි තව ටිකක් මෙහා. මෙතනද කියලා අහනවා. දැන් ඔහොම 3-4 පාරක් අහනකොට පොඩ්ඩක් තරහක් යනවනේ. ඊට පස්සේ කොමාරි ඔය විදිහට 3-4 පොලක් අහලා එක පොලක් හරි ඔතන තමා කියලා කිව්වා. ඊට පස්සේ බාසුන්යා මොකද කරේ හිමී සැරේ එතන මාක්‍යයක් දාලා සෙන් ගුරුතුමාට නොදැනෙන්න මෙයා කිව්වා ගුරුතුමනි මේ දැන් නම් මේක කරන්න වෙලා මදි මම හෙට කරන්නම් කියලා. මොකද බාසුන්යාට ඕන වුණා දැන් හෙටත් දැන් ඔය තරම්ම හරියටම මේ තැනම මේක එල්ලන්න ඕන නම් හෙටත් ඒ තැනම එල්ලන්න කියන්න ඕනේ. හෙටත් ඒ තැනම එල්ලන්න කියයිද කියලා බලමු කියලා තමයි මෙයා ඒ විදිහට කරේ. බහැලා ගියා පහුවදා ටිකක් වේලසෙනින් ආවා. ඇවිල්ලා හරියනම් ගුරුතුමනි අපි වැඩේ කරමු කියලා නැගලා අර විදිහටම මෙතනද එහාට ගන්න මෙහාට ගන්න දැන් ටීචර්ලාට මතක ඉන්නේ දැන් අර දෙමව්පියලා පොල් තෙල් පහන හදන්න ගියපුවාම නේද මෙතනින් තියන්නද අතනින් තියන්නද මෙතනින් තියන්නද කී හිට මෙහෙට කරනවනේ. ඉතින් ඔහොම 3-4 පාරක් 5 පාර නෑ එතන නෙමෙයි කියලා අර හරියටම මාක් කරපු තැනින් ඊයේ මාක් කරපු තැනින් ඇනේ තියෙනකොට හරි එතන තමයි කියලා කිව්වා. හරි. දැන් මම පුංචි ප්‍රශ්නයක් අහන්න. මේ කතාවේ ඔයාලට දැනෙන්නේ මොකද්ද? අර අත උස්සලා මට කියන්න. දැන් මේ මෙතන කේක් ගෙඩි වගේ ඉඳගෙන ඉන්න බෑ. නේ? අර මොන්ටිසෝරි බබාලා වගේ මොකද්ද ඒ සින්දුව? ලොකු වුණාම වෙන්නේ කවුද? අත උස්සලා මට කියන්න. ඒ වගේ හරි කවුරු හරි කියන්නේ මේ කතාවෙන් ඔයාට මොකද්ද දැනුනේ? කවුද අත උස්සලා කියන්නේ? දැන් ඉතින් ඔන්න පොර කන්න පටන් ගන්නවා.
අර මේ කතාව මං කියලා දෙනවද දන්නේ නැහැ. ලිඳකට පූස් පැටියෙක් වැටිලා. දන්නවද කතාව? පූස් පැටියෙක් වැටිලා දැන් කට්ටියම ලිඳ ළඟට ඇවිල්ලා මෙහෙම බලාගෙන අනේ පව් පූසානේ අනේ හරි ලස්සන පූසා කියලා මෙහෙම කරනකොට එකපාරටම 100 කෙනෙක් පැනනලු ලිඳට. 100 ලිඳට පැනලා පූසත් අරගෙන ගොඩට එනවා. දැන් අර ඉස්සර වගේ නෙමෙයිනේ. මොනවා හරි සිදුවීමක් වෙන්න බෑ YouTube වලින්ද TikTok වලින්ද FM channel වලින්ද TV channel වලින්ද එතෙන්ට එනවනේ. දැන් මයික් ටික අටවගෙන අහනවා මෙච්චර තරුණ පිරිසක් ඉද්දි මේ 100ට කොහොමද මේ ලිඳට පයින්න තරම් ශක්තියක් ආවේ? පණින්න තල්ලු කරපු එක අහුණා නම් මොකද කරලාද? 100ව ලිඳට තල්ලු කරලා. දැන් අපිත් එහෙමනේ. කාට හරි මොකක් හරි කියන්න ගියපුවාම ඔයා කියන්න කියලා අනිනවා. ඒ වගේ. හරි. කවුද කියන්නේ මම ළඟට එන්නද? කැමැත්තෙන්ම කියනවා. අපි ඉස්සරහාම ඉන්නනේ. ඒ සෙනගුරුතුමා හරියට වැඩ පිළිවෙලකට කරන කෙනෙක් නේද? අනිවාර්යයෙන්. තව මීට වැඩි අදහස් තියනවාද? අපි පිටිපස්සටත් යන්න. මොකද දෙන්නේ? තේරුණේ නැහැ. මොකද දෙන්නේ? එයාට තියෙනවා මොකක්ද? එකම ඉලක්කයක්. මොකද දෙන්නේ? එකම නොවෙනස් ඉලක්කයක්. එකම නොවෙනස් ඉලක්කයක් තිබ්බ නිසා තමයි ඊයේ හවස ඇනේ ගහපු තැනම يعني පෙරේද හවස ඇනේ ගහන්න පෙන්නපු තැනම ඊයේ හවසත් ඇනේ ගහන්න පුළුවන්. ජීවිතේ අපිට දිනන්න නම් එහෙනම් මොකද්ද තියෙන්න ඕන? නොසැලෙන ස්ථිර ඉලක්කයක්. මම මේ වැඩේ පටන් ගත්තේ නොසැලෙන ස්ථිර ඉලක්කයක් මට තිබුණා. දවසක දෙකක ඇති වුණු ඉලක්කයක් නෙමෙයි අවුරුදු 25ක් පුරා දැකපු හීනයක්. ඒ වෙනුවෙන් මම වැඩ කරා ඒ ඉලක්කයට උමනා කරන ගමනට හිමින් ළඟා වුණා. අද මේ ඒ ඉලක්කය සාර්ථකත්වය ආරම්භ කරන දවස. මෙතනින් ඔයාලා නැගිටලා යන්නේ ජීවිතේට නොසැලෙන ස්ථිර විශ්වාසයක් ඉලක්කයක් අරමුණක් හදාගෙන. මහත්මා ගාන්ධිතුමාට පුළුවන් වුණා චින්තනයකින් අවිහිංසාවාදීව කොහෙ වෙනස් කරන්න? ඉන්දියාවම වෙනස් කරන්න. ධර්මපාලතුමාට පුළුවන් වුණා අවිහිංසාවාදී චින්තනයකින් ලංකාව වෙනස් කරන්න. මේ ලෝකේ මිනිස්සු නෙමෙයි ලෝක වෙනස් කරේ චින්තනය. ඒ චින්තනය හරියට සම්ප්‍රේෂණය වීම මත තමයි අපිට දිනන්න පුළුවන්. සහ ඒ ඉලක්කේ විශ්වාස කරන පිරිසක් ඉන්නේ. මම දැකපු දෙයක් තමයි මගේ පුජ්‍යලික අත්දැකීමත් එක්ක 2050 දී අපේ රට වෙනස් කරන්න නම් කවුරු වෙනස් කරන්න ඕන? අපි බොරුවට දේශපාලඥයන්ට බැලලා වැඩක් නැහැ. අපිට නවන්නම පුළුවන් පුංචි අතු ටික නවන්න ඕන. වෙනස් කරන්න පුළුවන් අතු ටික වෙනස් කරන්න. ඒ අතු ටික වෙනස් කරන්න පුළුවන් අය කවුද? පෙරපාසල් ගුරුවරු. මගේ පුජ්‍යලික අත්දැකීම මම හිතනවා මීට වෙනස් අයත් මෙතන ඇති. නමුත් බහුතරයක් පෙරපාසල් ගුරු ගත්තාම ලංකාවේ අසීමිත වූ පීඩාවන් මැද්දේ තමන්ගේ ජොබ් එක කරගෙන යන අය. පෙරපාසලේ දෙමව්පියන්ගෙන් පීඩන එනවා. ගෙදරින් පීඩන එනවා. සමාජයෙන් පීඩන එනවා. ඒ අතරතුරේ බොහෝ වෙලාවට
ඊ타ත්ම කුඩා ආදායමක් තුල තමයි තමන්ගේ සමස්ත ක්‍රියාවලිය කරගෙන යන්නේ. ඉතින් මම කල්පනා කරා මේකට මොකක්ද මට කරන්න පුළුවන්? ප්‍රශ්නේ කතා කරාට වැඩක් නැහැ. ප්‍රශ්නෙට උත්තරයක් නැත්තම්. ඒ ප්‍රශ්නෙට උත්තරයක් කොහොමද හොයන්නේ කියලා මම හිතුවා. මම අධ්‍යයනය කරා, මම වැඩසටහන් කරා, ට්‍රේනින් කරා. මම හිතන්නේ මගේ ට්‍රේනින් වලටම සම්බන්ධ වුණු අය මෙතන ඇති. ලංකාව පුරා පෙරපාසල් ගුරුවරුත් එක්ක වැඩ කරා. එතනදී මම හිතුවා පළවෙනි එක තමයි අපේ අවිය දැනුම. දැනුමෙන් ඔබ පොහොසත් කළ යුතුයි. දැනුම අපිට ඊ타ත්ම වටිනා සහගත ලෙස බෙදා දිය හැකියි. ඒ දැනුම ලබා ගැනීමත් ඊ타ත්ම වටිනා සහගත ලෙස ඒ දැනුම බෙදා දීමත් මත අපිට පුජ්‍යලිකව අපි සංවර්ධනය වෙමින් වෙන ගම සමාජයේ සංවර්ධනය කරනවා. දැන් අපි කොච්චර කිව්වත් අපිට දෙයක් කරගන්න හොඳ මානසික මට්ටමක් නැත්නම් අපිට සමාජයට දෙයක් කරන්න පුළුවන්ද? අපිට හොඳ ආදායමක් නැත්නම් අපිට හොඳට කණ්ඩා දින්න නැත්නම් අපිට ආස කරන විදිහට ඉන්න නැත්නම් අපිට සමාජෙත් එක්ක මූව් වෙන්න අමාරුයි. අපි ප්‍රී ස්කූල් එකේ ටීචර් කියලා හැමෝම ටීචර් කියලා හොඳ නමක් තියෙනවා. හැබැයි වෙඩින් වලටයි, මල ගෙවල් වලටයි, මගුල් ගෙවල් වලටයි, දාන ගෙවල් වලටයි මේ ටික ඔක්කොටම ගිහින් ඉවර වෙනකොට හම්බෙන එක ඉවරයි. ඉවරයි නෙමෙයි තව මදි. ඒකින්ද මම හිතුවා මගේ හැම දරුවෙකුට මම ආදරෙන් කියන්නේ දරුවෝ කියලා අනිවාර්යයෙන්ම මාසෙකට මම නිසා රුපියල් ලක්ෂයක් මාසෙකට එන්න ක්‍රමයක් හදලා දෙන්න. කැමතිද? අදසන් කැමතිද? ඒක මට කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා අදසන් බලන්න. හරි. මතක ඇති මගේ පළවෙනිම දේශනේ දවසේදී නේද? මම ඔයාලට කිව්වා දරුවනේ මේක තවත් එක්තරා ඩිප්ලෝමාවක් නෙමෙයි. ඔයාලගේ අතින් අල්ලගෙන ඕගොල්ලෝ ලොකු ගමනක් ගෙනියන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒක මට කරන්න පුළුවන්. ඔයා මාව විශ්වාස කරන තාක් කල්. නේද? ඒක මම කරනවා. මම අද දවසේදී ඒක කරන හැටි ඕගොල්ලොත් එක්ක කතා කරනවා. බොහොම අමාරු දෙයක් නෙමෙයි. හරි සරල දෙයක්. ඒකට අපිට ටීම් එකක් ඕන, සිවිල් බලයක් ඕන. අපිට තනියම දෙයක් කරන්න බෑ. දැන් මට සිවිල් බලයක් තියෙනවා. මාත් එක්ක ලංකාව පුරා ඔයාලා වගේ මං හිතන්නේ ප්‍රී ස්කූල් ටීචර්ස්ලා විතරක් 1017ක් ඉන්නවා. ලොකු බලයක් නෙමෙයිද? මං හිතනවා මේ 1017ම මාව විශ්වාස කරනවා, මාත් එක්ක ඉන්නවා. සහ ඉදිරියට මම වලට මතක ඇති මේ ප්‍රෝග්‍රෑම් එකදී මම කිව්වා මම 10000ක් හදනවා කියලා. කිව්වා මතකද? මගේ බලාපොරොත්තුව තියෙන මේ වගේ 10000ක් නිර්මාණය කරන එක. හිතන්න මේ වගේ 10000කින් අපිට කොච්චර දෙයක් ලංකාවේ කරන්න පුළුවන්ද කියලා. දැන් ඒක අපි දැන් ඒ සාර්ථකත්වයට ඇවිල්ලා තියෙනවා. මහවැලිගඟ පටන් ගන්නෙ කොහින්ද? මහවැලි කැලණි වලවේ කළු යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැග්ගා. බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා මේවා ගලයි මිනි කැට දිය යට හංගා. තොර එකක් තමයි අපි පුංචි විදියට පටන් ගන්නව තමයි මොකද්ද වෙන්නේ? විශාල ගංගාවක් වෙලා ගලාගෙන යන්නේ. හැබැයි ගඟ ගලනකොට මොනවද හංගන්නේ? මිනි කැට හංගගෙන යනවා. ඉතින් මේ මිනි කැටත් එළියට අරගෙන මොහොතට ගලාගෙන යනකොට අන්තිම වතුරු බින්දන අහසින් වැටෙන එකඳු දිය බිඳක් හෝ මිනිසාගේ ප්‍රයෝජනෙට නොගෙන මොහොතට ගලාගෙන යාමට ඉඩ නොදෙමු කියලා කවුද කිව්වේ?
ඇහුන්නේ? මහා පරාක්‍රම බාහු රජතුමා කිව්වා. ඉතින් ඒකින්ද දැන් අපිට ලොකු අරමුණකට යන්න පිරිසක් ඉන්නවා. සිවිල් බලයක් අපිට තියෙනවා. අපිට හොඳ සංගමයක් තියෙනවා. දැන් තියෙන්නේ මොනවද එහෙනම් අපිට? අරමුණක්. මේ අරමුණ අපි හැමෝම එකට එකතු කරගත්තාම මේ ගමනේ යන්න පුළුවන්.